නිපා වෛරස් එක මේ ටිකේ ගොඩක් අය අතර සමාජයේ රටේ ලෝකේ කතා බහකට ලක් වෙලා තියෙන වෛරස් එකක්. ඇත්තටම දැනට ලංකාවට ලොකු බලපෑමක් නැති වුණත් මේ ගැන දැනුවත් වෙන එක හොඳයි කියලා හිතන හින්දා වීඩියෝ කරන්න හිතුවේ. ඇත්තටම මේ නිපා වෛරස් එක ගැන මෑතකදී කතා වුණාට මේක පටන් ගන්න තියෙන්නේ 1988 89 කාලේ. සාමාන්‍යයෙන් මේක මුලින්ම මැලේසියාව වගේ රටක ඌරු ගෝවිපලක් ආශ්‍රිතව තමයි මේක හටගෙන තියෙන්නේ. එතකොට මේක දැනගද්දී ඒ ඌරු ගෝවිපලේ සෑහෙන මේ සත්ව ප්‍රමාණයකට මේ ආසාදනය වෙලා ඉගෙන මනුස්ස මිනිස්සු හොමරි ඒ ආවට ඉන්න මිනිස්සු 100ක් විතර ජීවිත හානි වෙලා තියෙනවා. එතකොට ඒත් එක්ක මේ වෛරස් එකක් යනවා කියලා අඳුනගෙන කොහෙන්ද යන්නේ කියලා බලද්දි මේ උරංගෙන් යන වෛරස් එකක් කියලා දැනගෙන කොහොමද මිලියනයක් විතර ඒ කාලේ මේ සත්තු විනාශ කරලා තියෙනවා. මේක පාලනය කරගන්න බැරුව. එතකොට මැලේසියාවේ නිපා කියන ගම්මානයේ තමයි මේක හොයාගෙන තියෙන්නේ. එතනින් තමයි මේ නිපා කියන නම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක RNA වෛරස් එකක්. ඊට පස්සේ මේක ටිකෙන් ටික වටේ ළඟ තියෙන මැලේසියාවට එහෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි කාලයත් එක්ක දැන් අපිට අලුත් වුණාට බංග්ලාදේශ ඉන්දියාව වගේ රටවල වසරකට සැරයක් මේක කතා වෙන රෝගයක්. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා දැන් අපිටත් කතා කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව අපේ ආසන්නතම ඉන්දියාවේ දකුණු පැත්තේ කියන්නේ කේරළේ දකුණු හරියේ ඊට පස්සේ බටහිර බෙන්ගාලේ කල්කටාවල මේ වෛරස් ආසාදිතයන් මේ හමු වෙලා තියෙනවා. එතකොට ගොඩක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ එදියන් වෛද්‍යවරුන් මේ වගේ කට්ටියත් ආසාදනයට ලක් වෙලා තියෙනවා. මේකේ තියෙන භයානක පැත්ත තමයි මරණ අනුපාතය වැඩි 40%ක් 75ක් කියලා තමයි කියන්නේ. ඒකෙදි දැනට අන්තිම වාර්තා වෙන සිද්ධියේදී 5 දෙනෙක්ට ආසාදනය වෙලා එක්කෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා. ඒකට ටිකක් භයානක තත්ත්වයක්. ඒ නිසාම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ රෝග වසංගත රෝග සම්බන්ධයෙන් අවධානය ලැයිස්තුවේ පළවෙනි 10 ඇතුළත මේ වෛරස් එකක් නම් කරලා තියෙනවා. මේ කෙනෙක්ට කියන්න පුළුවන් මේක ඉක්මනින් පැතිරෙන්නේ නැහැ කියලා. නමුත් මේක අර මරණානුපාතයත් එක්ක ඒක පැතිරීමේ වේගය වැඩි වුණොත් සමාජයේ දැනෙන ප්‍රමාණය වැඩි. ඒතර අපි දැනගන්න ඕනේ කොහොමද මේක පැතිරෙන්නේ කියලා. ඇත්තටම මේක පැතිරෙන්නේ මේ සාමාන්‍යයෙන් ඔය වවුල ආහාරයට ගන්න පළතුරු. එතකොට මේ පළතුරු ආහාරයට ගන්න ඒවා ආසාදිත වෙනවා. වවුලන්ගේ කෙල, මුත්‍රා, මලපහ ආදීන් ආසාදිත වෙන පළතුරු හරි නැත්නම් ඔය රා වගේ බීම් වර්ග හරි මේ මිනිස්සු භාවිතයට ගත්තොත් මිනිස්සුන්ට එන්න පුළුවන්. එතකොට ඒ වවුලා වගේ සතෙක්ගේ කෙල, මල මුත්‍රා ආසාදනය වෙන පළතුරු වගේ එන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඌරු ගොවිපළවල වගේ ඌරන්ගේ සමීපවතම මිනිස්සු අතපත ගාලා ගිහිල්ලා කෙල ගෑවිලා මලපහ මුත්‍රා ගෑවිලා එහෙම වුණොත් ආසාදනය වෙන්න පුළුවන්. ඊට අමතරව මිනිස්සෙකින් තව මිනිස්සෙකුට කෙල ඊට පස්සේ මේ ලේ රුධිර තරල ඒ වගේ මලපහ ඒ වගේ දේවලුත් මේක ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ දැනට ලංකාවට බලපෑවෙන්නේ නැති වුණත් ඉන්දියාවත් යම් කිසි ප්‍රමාණයක බලපෑවත් මේකේ තියෙන මරණ අනුපාතය ගොඩක් වැඩි. එතකොට අපි මේක වළක්ව ගන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියලා අපි දැනගන්න. ඒතර අපි දැනගන්න ඕන සාමාන්‍ය වවුලන් ආහාරයට ගන්න පළතුරු ඒ වගේ දේවල් ගන්න නැතුව ඉන්න ඕන සහ ඒ වගේ පළතුරු තියෙන තැන්වල අපි නිතර ගැවසෙන්නේ නැතුව ඉන්න ඕන. ඒතකොට අපේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු පවත්වාගෙන යන්න ඕන. හොඳට අත හොද ගන්න එක, පිරිසිදු ඉන්න එක මේ දේවල් කරගන්න ඕනේ. එතකොට නිතරම පළතුරක් ගත්තොත් හොඳට හොදලා ඒ වගේ දේවල් කරලා ගන්න ඕන. අපිට සැක නැති වුණා. ඒ වගේම අපිට ගොඩක් ටිකක් සැකයි තියෙනවා නම් ඒ පොත්ත අනිවාර්යෙන්ම පළතුරේ අයින් කරලා තමයි අපි ආහාරයට පිරිසිදු ගන්න ඕනේ. ඉතින් මේ වගේ සත්‍යයක් තමයි තියෙන්නේ. එතකොට මේ රෝගය සාමාන්‍යයෙන් හැදිලා දවස් 4ක් 14ක් අතර ප්‍රමාණයකදී රෝග ලක්ෂණ පෙන්වන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒතර මේකේ පොඩි මට්ටමේ ඉඳන් දරුණු අතරද හැරෙන දක්වා රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. අපි පටන් ගත්තොත් සාමාන්‍ය උණක් තියෙන්න පුළුවන්. හිසේ කැක්කුමක්, එතකොට හිසේ ව්‍යාකූල බවක්, කලන්ත කරකිල්ල, එතකොට ගුර කැක්කුමක්, සෙම ගතියක්, ඒ සෙම ගතිය උඩටම ගිහිල්ලා ඊට පස්සේ නියුමෝනියාව දක්වා කියලා හුස්ම ගන්න අමාරු වෙන තත්ත්වයක් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔළුවට ඒක පැතිරලා බ්‍රේන් එකේ තියෙන බ්‍රේන් මැටර්ස් වලට ගිහිල්ලා එන්සෙෆලයිටිස් තත්ත්වයක් ඇවිල්ලා එතකොට ෆිට් එක සීචර්ස් අප කියලා කියන ෆිට් එක එන්න පුළුවන්. මේ වගේ සාමාන්‍ය මේකේ ගොඩාක් මරණයටපත් වෙන්නේ එන්සෙෆලයිටිස් කියන තත්ත්වය ඇති වෙලා තමයි මරණයටපත් වෙන්නේ. එතකොට මේකෙදී ඇත්තටම හරි ප්‍රතිකාරයක් තාම අඳුරගෙන නැහැ. ඒක තමයි අනිත් භයානක වෙන්න හේතුව. එතකොට ඒ නිසා මේකේ රඳුණු කෙනෙක්ට වෛද්‍ය ප්‍රතිකාර විදිහට තියෙන්නේ සපෝටිව් කෙයා. ඒ කියන්නේ එයාට
පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහට අවශ්‍ය ප්‍රතිකර්ම කරන එක සහ දැඩි සත්කාරයක ජීවිතේ බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන එක. එතකොට මේකේ අවදානම අපි දැනගන්න ඕනේ හේතුව ආසන්නවම රටේ මේක පවතිනවා. අනිත් එක තමයි මේකේ මරණානුපාතය වැඩි. තාම ප්‍රතිකාර හොයාගන්නේ නැහැ. ඒ නිසා මේ වෛරසය ගැන දැනුවත් වෙලා බලත් අවධානයෙන් ඉන්න.